ප්‍රශ්නයක් තියෙනවා. මහජනතාව පීඩාවට පත් වෙන විදිහට ප්‍රශ්න ටිකක් මතුවෙමින් තියෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් තමයි නැවත අද දවසේ මේ කරණීයතාව මොන්ටිසෝරි කතාව කිරියෝනේ. ඒ පෞද්ගලික කාර්යවල සභාපතිතුමනි අපිට මතකයි අර ළමයි අඩු සංඛ්‍යාවක් ඉන්න පාසල් වහන්න තීරණයක් කරන් තිබුණා. ඒකට ඒ තීරණය ක්‍රියාත්මක කරද්දී තිබුණා ඒ ගම්බද ඇතුළේ ඉන්න පාසල් වල දරුවන්ට වෙනත් අගපාසලකට යනවම ඒගොල්ලන්ට ට්‍රාන්ස්පෝර්ට් එකක් හදනවා කියලා. ප්‍රවාහන පහසුකම් සපයනවා කියලා. හැබැයි මේ පාසල් දැන් බැහැගින් ගිහිල්ලා වෙනත් පාසල් වලට දරුවන් ඇතුළත් කරලා තියෙනවා. නමුත් මේ ප්‍රවාහන පහසුකම් ඒගොල්ලන්ට ලැබිලා නැහැ. ඒ නිසා ඒ දෙමව්පියන්ගේ දරුවන් සමහර විට අධ්‍යාපනය ලබන්න මැලිකමක් දැක්කම නිසා දෙමව්පියන්ගේ ආදායම ජීවන රටාවත් එක්ක ආර්ථික තත්ත්වෙත් එක්ක ඒ දරුවන් පාසල් නොයන තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ කිරියෝරුව මොන්ටිසෝරියේ කතාවත් වෙන්නේ. යම් අවස්ථාවක දෙමව්පියෝම කිව්වා ලොකුම හොඳයි පිටතන් කරගෙන යන්නේ කියලා අපි සභාවට විරුද්ධව ප්‍රකාශ කරේ. දරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින් කිරියෝරුව ප්‍රදේශයේ මොන්ටිසෝරිය පවත්වාගෙන ආ යුතුයි කියන තැන ඉඳලා තමයි අපි විරෝධය ප්‍රකාශ කරේ. සගර සභාපතිතුමනි අපි සභාවක් විදිහට දීර්ඝ තීරණ ගන්නකොට අර යෝජනාව සම්මත කරගන්න වෙලාවේ ඒක මන්ත්‍රීවරයාට යම් ප්‍රශ්නයක් වුණ වෙලාවක ඒ ප්‍රශ්නේ මන්ත්‍රීවරුන්ගේ පිටින් යවන්න වගේ තීරණයක් අරගෙන ඒ යෝජනාව සම්මත කරගන්න නරකයි. අපි පොදුවේ සභාවක් විදිහට අපි මෙතන ඇවිල්ලා ඔබතුමා සභාපතිවරයා විදිහට සියලු දෙනා එකතු වෙලා පොදු තීරණ තමයි ගත යුත්තේ. ඒ වෙලාවෙත් අර අදහස් දක්වමින් ප්‍රකාශ කරා ජාතික දේශපාලන නායක මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි කවදාවත් මේක ඇතුලේ ඇවිල්ලා පක්ෂයක් ප්‍රවර්තනය වෙන ප්‍රකාශ කරන්නේ නැහැ. පළවෙනිම සභා බලපෑමේ තියෙන මහජනතාවට බලපාන ගැටලු සම්බන්ධව තමයි කතා කරන්නේ. නමුත් ඒක අර ලිපිය හොදා කියන්න උත්සාහ කරේ වෙනම ඒකට අර්ථකථනයක් දෙන්න උත්සාහ කරා මන්ත්‍රීවරයෙක්. අපි ඒක ප්‍රායෝගිකව දේශපාලන භාවිත කරන්න උත්සාහ කරනවා. ඒසයි තමයි කනගාටු වෙන ඒ ප්‍රකාශය ගැන ඒසගම සභාපතිතුමනි අපි තීරණයක් ගන්නකොට ඒක ප්‍රථම තීරණය ගන්න ඕනේ. ඒසයි ඒ තැනටපත් වෙනවා නම් හොඳයි. ඒ වගේම තමයි පෞද්ගලික සභාවාරයේ ප්‍රශ්නයක් මතුවුණා පුස්තකාලේ පොත් 500ක් අස්ථානගත වීම නැත්නම් ඒකේ නැහැ කියන කාරණය. ඒ පිළිබඳව මම මේ මහා සභාවේ අදහස් දක්වමින් ප්‍රකාශ කරගෙන හිටියා අපි මහජන නියෝජිත විදිහට මෙතෙන්ටපත් වෙලා ආවට පස්සේ අපිට තොරතුරක් ලැබුණාම ඒ තොරතුරු පිළිබඳ ප්‍රශ්න කරන එක අපිට තොරතුරු දෙන පාර්ශ්වය වෙනින් අපි දෙලියෙන් එක අපේ අයිතියක් සහ වගකීමක්. ඒ නිසා මට ලැබුණු තොරතුරු පදනම් කරගෙන මහා සභාවේදී මම ප්‍රශ්නයක් යොමු කළා ඔබතුමාට පුස්තකාල පොත් 500ක් නැති කතාවක් යනවා. ඒක මේ කතාව මොකක්ද? ඒක පිළිතුර තමයි අපේක්ෂා වෙන්නේ. නමුත් ඔබතුමාත් පහුගිය මාස භාවයේ අර රටබන්තුල තුනලා ඊළඟ ජාතික දේශපාලන කතාවක් කරා. මොකද ප්‍රශ්න උත්තරයක් හම්බුනේ නැහැ. සමී ප්‍රජාකවිල වාර්තාවේ පුස්තකාලවලදී ඉන්නවා. එතුමියගේ ප්‍රකාශයක් තියෙනවා මේ විද්‍යානුකූලව කටයුතු කරනවා කියලා කාරණයක්. ඒ වගේම මගෙන් ප්‍රකාශයක් ගන්න අපේ ප්‍රජා සම්මාන නිලධාරි මහත්මයාත් කතා කරා. එතකොට මේ පැමිණිල්ලක් කරන පාර්ශ්වයේ හිමේ දානවා වගේ වැඩක් තමයි මේ කරන්නේ. අපි මහා සභාවේ අපි ජනතාව වෙනුවෙන් මහා ජනතාවට තියෙන ප්‍රශ්නයක් ප්‍රශ්නයකට නගපුවාම ඒකේ අපේ කට උත්තරයක් ගන්න එක නෙමෙයි වෙන්න ඕනේ. චෝදනාවට ලක් වෙච්ච පාර්ශ්වයෙන් මොකද්ද මේකේ කරුණ කියලා අරගෙන ඒක සභාවට හෙළිකරවන්න තියෙන සහ මේ ප්‍රශ්නගත සිවිල් පිළිබඳ දැනුවත් කරන එක තමයි වෙන්න ඕනේ. ඒක වෙන්නේ නැතුව ඉදිරියට යන්න තමයි මේ මොනේ පුස්තකාලාධිපතිතුමීලාත් මම විශේෂයෙන් මතක් කරනවා. ඔබතුමීට චෝදනාවක් කරන එක නෙවෙයි මේ කියන්නේ. නමුත් පුස්තකාලයේ තිබුණු අනුපාඩුවක් සම්බන්ධව දැනුවත් කියලා ඔබතුමීම පහුගිය කාලේ කියලා තියෙනවා. අපි පක්ෂයක් විදිහට දෙයක් කළත් මට ලිපියක් දෙන්න කිව්වම මම පුස්තකාලයට පොත් දෙන්න. අපි කැමති මේ ප්‍රදේශෙ දිනු වෙනවට. ළමයි කියවනවා, දරුවෝ කියවනවා. මේ ඉන්න අපේ වැඩිහිටි පාර්ශ්වයේ කියවන උපකරණ අපි කැමති මේ ප්‍රදේශෙ දිනු වෙනවට. මොකද අපේ රටේ දේශපාලනය නෙවෙයි හැම එකක්ම අපි ආකල්පත් එක්ක අයුම ආකල්පත් එක්ක මිනිස්සු මේ සමාජගත වෙලා ඉන්නවා නම් ඊට වඩා දියුණු සමාජ ක්‍රමයක් අපේ රටේ හදන්න පුළුවන්කම තියෙනවා. ඒක නැතිකම තමයි මේ ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. මොකක් හරි රැල්ලක් ආවම ඒ රැල්ලේ තමයි මිනිස්සු ජීවත් ගන්න තැනටපත් වෙන්නේ. අපි ඒක වෙනස් කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මනසට කතා කරන්න ඕනේ මේ තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන මේ ගමන යන්න කියලා. ඔබතුමත් ඉස්සෙල්ලා කිව්ව කාරණේ අර වැටවල් සුද්ධ කර ගැනීම සම්බන්ධව ඉතින් මිනිස්සුන්ගේ මනසේ එහෙම ධනාත්මක චින්තනයක් ධනාත්මක ආකල්පයක් නැති නිසා තමයි ඒකටපත් වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරන්න ඕනේ සභාවක් ඉදිරියට වැඩියක් වෙලා ප්‍රදේශයේ ජනතාවට එවැනි මානසිකත්වයකින් සංවර්ධනය වෙලා දියුණු ගමනක් යන්න පණිවිඩයක් දෙන්න හැම වෙලටම උප කරන ක්‍රමවේදයක් තමයි අපි සභාව හරහා කරන්න ඕනේ. ඒ වගේම ජීවනෝපාය නගා සිටීම වෙනුවෙන් කරන්නත් ඕනේ. ඒගොල්ලන්ගේ හිතේ ධනාත්මක සිතුවිල්ලක් ඇති කරලා මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන තැනට ගෙනියන්න. හැබැයි ඔබතුමාලා සියලු දෙනා කරන්නේ
මෙතන ඉන්න සමහර මේ ගොඩක් ඉන්නේ අලුත් මන්ත්‍රීවරු. පළවෙනි වතාවට මේ සභාව නියෝජනය කරන්න ආපුවා. එතකොට ඒගොල්ලෝගේ කරපිටට පහුගිය කාලේ මේ මොනවා පහුගිය කාලේ උරකම් කරා පහුගිය කාලේ දූෂණය කරා ඔයාලා තමයි ඒක වගේ කියන්නේ වගේ ප්‍රකාශ ඒගොල්ලන්ට චෝදනාත්මකව දැම්මම ඒක වැරදි. ඔය අපි එළියේ දේශපාලන මතයක් ඔබතුමාලත් පෞද්ගලිකව සභාව නියෝජනය කරන්න කලින් දේශපාලන මතයක් තියෙනවා අපිටත් තියෙනවා. ඒක මේ සභාව ඇතුළත මහජන නියෝජිතයෙක් විදිහට ආවට පස්සේ මේක ඇතුළේ තියෙන වෙනම එකක්. එතකොට තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක යන්න ඕනි, තමන්ගේ පක්ෂයත් එක්ක යන්න ඕනි. හැබැයි සභාව ඇතුළේ ඔබතුමා මොනසල විදිහට ගන්නකොට මේ සියලු දෙනාම ඔබතුමා යට තියෙන මන්ත්‍රීවරු. එතකොට අපි යන්න ඕනේ අන්නේ ගමන. නැතුව මේ ගිහිල්ලා මෙතන ඉන්න අලුත් මන්ත්‍රීවරුන්ට චෝදනා කරගෙන එහෙම යන්නේ ඒක වැරදි. නිසා මේ අලුත් මන්ත්‍රීවරු හිතන විදිහේ අපි හිතන්නේ ඒගොල්ලෝ ධනාත්මකව හොඳ ආකල්පවලින් ඉන්නවා. අපිත් එහෙමයි අපිත් කැමති මේ සමාජ ජීවිතයකට ගෙනියන්නේ. හැබැයි අර චෝදනාවක් සමාජගත කරලා අපි කරන කතාවකට වෙනම අර්ථකථනයක් දෙන්න උත්සාහ කරලා මේ ඉන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ රට විනාශ කරන්න රට වෙන පැත්තකට ගෙනියන්නේ කියලා චෝදනාවක් දාලා ඒගොල්ලන්ව පල්ලෙහාට ඇදලා දාගන්න මේක වැරදි. එසකරු සභාපතිතුමනි වයිදන් අපේ ප්‍රදේශයේ තියෙන අඩුපාඩු බොහොමයක් තියෙනවා. නාරද මන්ත්‍රීතුමා අදහස් දැක්වුවා වගේ අපිට කතා කරන්න ගියොත් මේ දවසම මේ සභාව පවත්වන්න වෙනවා. නිසා අපි පැහැදිලිව කියන්නේ අපි මේක හොඳම ප්‍රාදේශීය සභාවක් විදිහට ගමනක් යනවා නම් අපි පුද්ගලිකව මන්ත්‍රීවරුන්ට චෝදනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා නම් සංවර්ධන ව්‍යාපෘතිය ජනතාවට මොකක් හරි හානියක් වෙනවා නම් ඒක හරියට අඳුරගෙන මූලික විමර්ශන කටයුතු ටික කරලා ඒ ටික නිවැරදිතාවයක් කරගෙන තමයි මේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. සමහර කාලේ අපි දැක්කේ මේ මාර්ග සංවර්ධනයේ තිබුණු ප්‍රශ්න තිබුණා. ඒ වගේ ගොඩාක් ගැටලු තිබුණා. ඒ නිසා සමහර ව්‍යාපෘති වල නතර වෙලා තියෙනවා. ඒකට රටේ මහජන මුදල් තමයි මේ නාස්ති වෙන්නේ. කාලේ මම පහුගිය සැරේ කිව්වා අපිට ආපහු ගන්න බැහැ. ඒකට මේ ප්‍රශ්නේ නිසා මහජනතාව පීඩාවටපත් වෙලා ඉන්න අපිට වළක්ව ගන්න ඕනේ. ඒවට පිළියම් යොදලා නිවැරදිව ජනතාවට හොඳ ප්‍රතිලාභයක් දෙන සංවර්ධන ක්‍රියාවලියකට සභාවක් විදිහට මැදිහත්ලා කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මම මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම කරු සභාපතිතුමනි අපි විශ්වාස කරනවා මේ රට දියුණු කරන්න නම් අපි රටේ ජනතාවට යම් පණිවිඩයක් දෙන්න ඕනේ. ඒගොල්ලෝ මේ රටේ අපි ආර්ථිකය හදන්න නම් නිෂ්පාදන ආර්ථිකය කරා යන්න ඕනේ. ඒගොල්ලොන්ට මනස හිතෙන්න හුරු කරන්න ඕනේ. අපි සභාවක් විදිහට මැදිහත් වෙලා කමිටු කරා ජනතාව දැනුවත් කරලා එවැනි තැනකට මේ සමාජය මෙහෙවන්න ඕනේ. ඊට නායකත්වයේ ඉදී යුතුයි. එහෙම නැත්නම් අපි අවුරුදු ගානක් ආපස්සට ගිහිල්ලා චෝදනා කර හිටියොත් වෙන්නේ සාම්ප්‍රදායික දේශපාලන එක තමයි මේක ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. නිසා අපි ඒකට විරුද්ධයි. අපි දැනුවත් ඒක වෙනස් වෙන තැනකට ගෙනියන්න ඕනේ. නිසා ගෞරවයෙන් ඉල්ලනවා අපි මේ ඉන්න මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව චෝදනා කරන්නේ නැතුව සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව අදහසක් දැක්වුවොත් ඒක එයාගේ දේශපාලන පක්ෂයේ මතයක් විදිහට හුවා දක්වලා මේක ඇතුළේ එයාට චෝදනා කරන්නේ නැතුව නිවැරදි දේ අඳුරගෙන ඒකට සිදු කරනවා හොඳයි කියන ප්‍රකාශය මම ඔබට සිදු කරමින් මේ අවස්ථාව